ඒකට අවශ්‍ය වන අඩුම කුඩුම ටික හිටපු ගමන් අස්ප ගණන් ඉහළ ගිහිල්ලා නිෂ්පාදනය කරන ගොවියටත් නැති අතරමැදි නාඩිකාරයෝ ගහපු ගේමක් එක්ක සහ වෙළඳපොලේ මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල යම් මට්ටමක පහත වැටීම සම්බන්ධව අදහස් දක්වන්න තමයි සූදානම් වෙන්නේ. පළමුවෙන්ම මම පෙන්වන්නම් කියන්නම් ඒ තමයි මේ හෙට අනිද්දා උදා වෙන මේ සිංහල දෙමළ වෘත්තවල ප්‍රධාන දේ තමයි තමන්ගේ නිවසේ ඒ කිරි උතුරු වල ඒ තිබෙන කිරිබත් මේසයට අවශ්‍ය වෙන ප්‍රධාන දේ තමයි කෙසෙල් ලැබරිය. එතකොට මේ කෙසෙල් පහුගිය දිනවල දැන් මේ දින දෙකකට කලින් තියුනේ රුපියල් 300යි 320යි මේ තියෙන කෝලි කුට්ටු කිලෝ එක. හරිද? 320යි. අද කීයද? මම මේ අද අරන් ආවේ අද කීයද මේක? අද රුපියල් 450යි. 450යි සමහරව 500ට අඩුවෙන් විකුණනවා. හරිද? එක පාරටම මෙහෙම 321 450ට එක පාරට වැඩි වෙන හේතුව මොකද්ද? මේ 130ක් රුපියල් 100කට වැඩි ප්‍රමාණයක් මේ කිලෝකින් වැඩි වුණ හේතුව මොකද්ද? ඒක ගොවියට කියාද? පහුගිය දවස්වල ගොවියා සූර්යෝදය පැත්තේ කෙසෙල් විකුණන්න බැරුව හිටියා. එවනම් ඒ ගොවියට මේ පාරිභෝගිකයා ගෙවන මුදල යන්න ඕන. එතකොට මේ තියෙන්නේ ඇම්බුම් මේක තිබුණේ රුපියල් 300යි 320යි 330යි. මම කියන්නේ සිල්ලර මිල. හරිද? තොග රුපියල් 220යි 210යි අද මේක 460යි 480යි. හරිද? එතකොට මේ තියෙනවා ඇඹුල් මේක 160 180යි. අද මේක රුපියල් 230යි. 250 අතර යන සමහර තැන්වල. සීනි කෙසෙලුත් ඒ වගේම තමයි. එතකොට මේවා මෙසේ මිල වැඩි වුණේ මේ දින දෙක ඇතුළත මේකට එක්ක හයි ප්‍රෝටීන් එකතු කරාද? එහෙම නැත්නම් මේ කෙහෙ ගෙඩියක් කෑමෙන් පස්සේ අවුරුද්දට අර අඩියක් ගහන එක ගහන්න ඕනේ නැතුව ගෙඩියක් කෑමෙන් පස්සේ පීලිනයක් එනවද? එහෙම නැත්නම් මේක රත්තරන් මිශ්‍ර කුඩු එකතු කරලාද? මෙන්න මේවා කඩන්න තමයි මේ රටේ පාරිභෝගික අධිකාරිය පාරිභෝගික පනත ශක්තිමත් වෙන්න ඕන. හිටි හැටියේ වාහන මිල ඉහළ යාම සම්බන්ධව අසීමිත ලෙස අන්න ඒකට නීතිය දැන් මේ පහුගිය මේ දවස් දෙකකට කලින් මේක දකින්න පාරිභෝගික මේක අහන පාරිභෝගික දන්නවා කෙසෙල් මිලට ගත පාරිභෝගික දන්නවා මම මේ කියන මිල පහු දින දෙකකට කලින් තිබුණේ 300ට ආසන්න ප්‍රමාණයක් අද මිල රුපියල් 450ට එහා මේක නෙමෙයිද වෙළඳපොලේ දැන් තත්ත්වය. මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් iconic awards in ශ්‍රී ලංකා අපි ඔබට අගෝස්තු මාසයේදී රැගෙන එනවා. ඔබේ අයදුම් පතත් අපිට යොමු කරන්න තිරදිස්සන දුරකථන අංකයට